කලල මිත්‍රවරුනි අදත් පුංචි දහම් පණිවිඩයක් මට තුන කතා කරොත් හොඳයි කියලා. ඇත්තටම ඔබ හොඳට බලන්න මේ පරිසරයේ තියෙනවා හරි පුදුමාකාර දෙයක්. මේ තමයි බලන්න එක පෝච්චියක ඒ ප්ලාස්ටිකේ කරල වැලකුත් කරල ඇටයකුත් මල් ඇටයකුත් සහ අපිටම වෙන දොඩම් හරි මොකක් ඇටයක් හිටෙවොත් එහෙම ඒ බීජ තුන පැලවෙනකොට ඒ ප්ලාස්ටිකෙන්ම ඒ සාරයෙන් හැදුනට ඒ වගේ එක එක ගුණයන්නේ තියෙන්නේ. තේරෙනවද? එතකොට බලන්න ඒක එහෙම වෙන්නේ කොහොමද? එතකොට එයා තිත්ත ටික අපි ගත්ත තිත්ත දාලා තිත්ත ටික එයා තිත්ත ටික උදලා ඇදලා ගන්න කොහොමද? අරයා සාරයේ ගුණය ඇදලා ගන්න කොහොමද? එහෙනම් ඒකට මූලික වෙන්නේ බීජයේ තියෙන ගුණාංගයනේ. බීජයේ ගුණාංගය. ඒතර අන්නේ අවගොල්ලොන්ගේ ජීවිතවල බැලුවොත් ඔයාලගේ මූලයක් බීජයක් තියෙනවා. ඔයාලා ඒක අනුව තමයි මේ ජීවිතේ ඉස්සට අරගෙන යන්නේ. හැබැයි වෙන දේ තමයි ගොඩක් අයට වෙලා තියෙන දේ නැත්තම් ඔයාලගේ මූල ස්වභාවය නැත්තම් ඔයාලගේ ඔයාලගේ ඇත්තම ඔයාලා ගාව මොකද්ද තියෙන්නේ කියනද ගොඩාක් අයට දන්නේ නැහැ, තේරෙන්නේ නැහැ, අමතකලා තියෙන්නේ. ඒගොල්ලෝ මේ වෙන වෙන සිද්ධිවල සහ සමාජයේ ගැළවලට මුහුණ දීලා තමන්ට තමම ඇතැල්ලා තියෙන බව තේරෙන්නේ නැහැ. ඇත්තටම කල්ලාන මිත්‍රවරුනි ඕක ඇත්තටම තේරෙන්නේ ඔබ මේ ලෝකේ අතාරිය නැත්නම් ඔබ මේ කය අතාරිය නැත්නම් මරණ මොහොතට එනකොට මග ළඟ මුකුත් නැති ස්වභාවය Taman තේරෙනවා. එතන හරි වේදනාවක් හට ගන්නවා. මම කොහෙටද යන්නේ මට මොකක්ද වෙන්නේ එක Tamanට මහා හරි බියක් ඇති වෙනවා. හොඳට බලන්නකෝ. ඇයි එහෙම වෙන්නේ? Tamanට Taman පිළිබඳ විශ්වාසයක් නැහැ. මට මොකක් වෙයිද කියලා ඊළඟ මොහොතේ විශ්වාසයක් නැති බය අපි හැමෝටම එනවා. එහෙමනම් අපි අංක 1ට මිත්‍රවරුනි අපි දකින්න ඕනේ මොකද්ද? අපි කොහොමද හරියට බුදුන් සරණන් යන්නේ කියලා තේරුම් ගන්න ඕනේ. අපි කොහොමද ධම්මං සරණන් යන්නේ තේරුම් ගන්න. අපි කොහොමද සංඝං සරණන් යන්නේ තේරුම් ගන්න ඕනේ. ඇත්තටම මෙන්න මේ බුද්ධං සරණ යන ක්‍රමය අද ගොඩාක් අය තැන්වලදී විවිධ දේවල් වලින් අදහස් කරලා තියෙනවා. හැබැයි කල්ලාන මිත්‍රවරුනි බුද්ධං සරණන් යන්න කියලා ගත්තාම තියෙන එක සරල අදහස තමයි ඔබේ බුද්ධිය ඔබ සරණ කරගන්න ඕනේ කියන එක. ඒකට තමයි ශාස්ත්‍ර මාසයක් මේ ලෝකේ පහළ වෙලා ඒකට ඕන කරන අවවාද ටික ඒකට යන පාර ඒකට යන මාර්ගය දේශනා කරලා තියෙනවා. අද දේශනා කරපු මාර්ගය යන කෙනෙක් පෙනෙන්නේ නැහැ. ගොඩාක් අය ගැන කතා කරන පමණයි කරන අය නැහැ. ඒ නිසා මොකද වෙන්නේ? බුද්ධියට අවස්ථාවක් නැහැ. අවස්ථාවක් තියෙන තරකයට අවස්ථාවක් තියෙන්නේ. කරුණාවට තමයි අවස්ථාව තියෙන්නේ. හැබැයි කෙනෙක් ඒක ස්පර්ශ කළා ඒක විඳලා කතා කරනවා නම් අන්න එයාගේ තුල බුද්ධිය ඉපදිලා බුද්ධියෙන් මේක තේරුම් අරගෙන අන්නේ බුදුන් දේශනා කරපු දහම නැත්තම් තව කෙනෙක් දේශන දහමත් එක්ක මෙයාට ඒක ඔප්පු කරගන්න පුළුවන් එයාගේ ජීවිතය තුලින්ම. මොකද මේ දහම කියන එක තියෙන්නේ වෙන කොහෙවත් නෙවෙයි. බඹයක් තරම් මේ සරදම්බගේ මේ දහම කියන එක තියෙන්නේ. බුද්ධිය කියන එක තියෙන්නේ. එහෙනම් මේ බුද්ධිය අවදි කරගන්න නම් මොකද වෙන්නේ? ඔබ හරියට ඔබගේ මූලය ඔබ කොහෙද යන්නේ ඔබ මොකද්ද කරන්න කියන එක ඔබට දකින්න පුළුවන් වෙන්න ඕනේ. ඇයි ඔබ ඉපදුනේ? ඔබ මොනවටද ඉපදුනේ? මේ තියෙන දේවල් ටිකක් නේ ඉන්ද්‍රියන් පහක් වෙනවලා කියලා මැරලා යන්නද නෑ. ඊට වැඩි ගැඹුරක් මිනිස්සෙක් කියලා උපන්න ඔබ තුල තියෙනවා. ඔබ මිනිස්සෙක් කියන අමතක කරන්න එපා. ඔබ මිනිස්සෙක්. බාන සත්තා දේව මනුස්සානම් බුද්ධ භගවාති. ඒ කියන්නේ සත්තා දේව මනුස්ස නම් බුද්ධ. මිනිස්සයා බුද්ධට ළඟයි, සමීපයි. හැබැයි අද බැලුවොත් මිනිස්සයා ළඟ තියෙන මනුස්ස ගුණ ධර්ම නෙවෙයි. තවත් ප්‍රත්‍යක්ෂ සත්‍යගත තමයි තියෙන්නේ. එහෙනම් මනසෙන් උසස් වෙන්න. එතකොට එන්නේ මිනිස්සෙක් වෙනවා. ඒ මිනිස්සයා තේරුම් අරගත්තොත් එයාට ඒක දැක්කොත් එයා බුද්ධිය කියන එකට අවදින පටන් ගන්නවා. එයාට පුළුවන් වෙන සසර මේ භවයෙන් අතර කරන්න දාන්න පුළුවන් වෙනවා. එතකොට කල්යාණ මිත්‍රවරුනි අර මුලින් සදාහන් කරපු බීජේ තිබ්බා වගේ ඔයාලගේ ඇතුලේ තියෙන බීජේ දකින්න මොකද කරන්න ඕනේ? ඔබට පුළුවන් වෙන්න ඕනේ නිදහසේ ඇස් දෙක පියාගෙන තමන්ගේ අභ්‍යන්තරයට ගමන් කරන්න. තමන්ගේ ලෝකෙට යන්න පුළුවන් වෙන්න ඕනේ. හැබැයි තමන්ගේ ලෝකෙට යනකොට ඒ බාහිර තියෙන සාධකට අපි එල්ලිලා පැටලිලා එල්ලුනොත් එහෙම ඔබට ඔබේ ලෝකෙට යන්න බෑ. ඔබ යන්නේ වෙනම කරුණක් මතකයක් ඔස්සේ තමයි යන්නේ. අපිට තේරෙන්නේ නැහැ මෙන්න මේ තමන්ගෙන් ගැලවිලා තමාව දකින්න බෑ. ගොඩකට ඒක තේරෙන්නේ හරි අමාරුයි කාරණා පැහැදිලි කරලා දෙන්න. එතකොට කෙනෙකුට සතිය සිහි උදව් කරගෙන තමන්ගේ ලෝකෙට වෙලා තමන්ගේ ලෝකෙ හොඳට අතාරලා ඇතුළට යන්න පුළුවන් නම් තමන් යනවා තමන්ගේ අභ්‍යන්තරයට. අභ්‍යන්තර ගියහම තමන් තේරෙන එතන තමයි තියෙන කවුද ඉන්නේ. ඒක තමයි කියන්නේ ඔබේ
ආත්මය සුභයි. මොකද අධ්‍යාත්මය කියන කෙනා ඔබට හම්බෙන්නේ. ඔබේ අධ්‍යාත්මය ඔබට හම්බෙන්නේ. අධ්‍යාත්මය අවදින්න පටන් ගන්න. අන්න මේ අධ්‍යාත්මික අවදි කරගන්න. අන්නේ අධ්‍යාත්මයත් එක්ක වැඩ කරන්න. ඒ අධ්‍යාත්මයත් එක්ක මේ සතිය සීය බුද්ධිය පුරුදු කරන්න. මොකද එයා තුළ තමයි ඔබගේ ඒකට තියෙන අවශ්‍ය කරන ජවය තියෙන්නේ. නැත්තම් ඔබේ ජවයේ තියෙන මේ එදිනෙදා තියෙන ගත කරන මහත්කම් එන පුංචි වැඩත් එක්ක තමයි ඔබගේ ශක්තිය ටික වැයවලා නැහැ. ඊට එහා දෙයක් තියෙනවා. හැමතැනම කතා කරන වීර්යය ගැන, සතිය ගැන, සිහිය ගැන. හැබැයි ඔබට තේරෙන්නේ නැහැ ඔබේ ඇතුළේ අධ්‍යාත්මිකයත් එක්ක කොහොමද සතියෙන්, සිහියෙන්, වීර්යයෙන් වැඩ කරන්න කියන එක. එහෙනම් අධ්‍යාත්මය දැන් නිදාගෙන ඉන්න ඔබලා අවදි වෙන කාලය ඇවිල්ලා තියෙනවා. ඔබ අවදි වෙන්න. අධ්‍යාත්මය අවදි කරගන්න. ඒකට ඒ වෙනින් වැඩ කරන්න. ඒ වෙනින් හිතන්න. එතකොට ඔබට පුළුවන් අලුත් ලෝකයක්, අලුත් දැක්මකට එන්න. ඔබ හිර වෙන්න එපා කිසිම දැනුමත් එක්ක. මොකද දැනුම ඇතුළේ වෙන්න දේ තමයි ඔබගේ අර මුලින් කිව්ව බීජයේ ගුණ ඔබට ඇතැල්ලා කියලා වෙන එකක් ඔබගේ උඩින් වැහිලා තියෙන්නේ. ඒ වැහිච්ච එකට ඔබ හිතන්නේ ඔබක නෑ. ඔබ ඒකට නෙවෙයි ආවේ. ඔබ යට තියෙනවා බීජය. හරි දකින්නේ බීජය. ඒ බීජය දැක්කම තමයි ඔබට මොකද්ද ඔබ මොන මොනටද ඔයා ගන්න ඕනේ ඔබට ගන්න ඕන මොනවද අරගෙන ඔබගේ බීජ හදා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මම හැමෝටම කියන්නේ මෙන්න මේ අධ්‍යාත්මික අවදි කරගන්න නම් අංක 1 තමයි තමන්ගේ නිදහසලා තමන්ගේ මේ තොරතුරු වලින් අයින් වෙලා තමන්ට ස්වාධීනව තමන්ගේ අභ්‍යන්තරෙන්ද දකින්න යන්න පුළුවන් වෙන්න ඕන. ඒක තමයි අපි එකට කරන්න ඕනේ. ඒක තමයි කියන්නේ සතිය පුරුදු කරන්නලා කියන්නේ. ඊට පස්සේ ධර්මයේ සත්‍යයත් එක්ක ඔබ බුද්ධිය අවදි වෙලා බුද්ධිය හරහා දර්ශනය පහළලා ඔබ දර්ශනයක් තමයි කතා කරන්නේ. තව කෙනෙකුගේ තොරතුරක් නෙවෙයි කතා කරන්නේ. දර්ශනය දකින්න දැක්ක ගමන් තමන්න දහම දැක්ක ගමන් සංඝ ගුණ වලට යනවා. ගුණ ටිකක් තියෙනවා හැමතැනම කතා කරන්නේ ගුණ පුද්ගල භාවයක් කතා කරන්නේ නැහැ. බුදු ගුණ, ධම් ගුණ, සංඝ ගුණ, සීලවන්තං, ගුණවන්තං. ඔයා ගුණවන්තයෙක් වෙන්න. එහෙනම් මේ ගුණ තමන් ඇති කරගන්න. ගුණ වලින් තමයි ඔබ සත්‍යයෙන් මිදිලා ගුණ වලට එනකොට අන්‍යයා තමයි නියම මනුස්සයාට පරිවර්තනය වෙන්නේ. ඒ මනුස්සයාගෙන් තමයි එහාට කලින් කියපු විදිහට ඒක තව අවදිනකොට බුද්ධිය පූර්ණනකොට ඔබ බුද්ධෝ භගවාති බුද්ධිය අවදි කරන් භාවය නිරුද්ධ කර දාන්න පුළුවන් වෙනවා. මෙන්න මේ කාර්යවල ලස්සන ගමනක් තියෙන අපිට යන්න. ඒ පාර සම්පූර්ණ පැහැදිලි කරන්න දැන් ඕන තරම් පිළිස ඉන්නවා. ඒක ඕන තරම් අය දන්නවා. ඒ ගැන අපි ගොඩාක් කතා කරලා තියෙනවා. ඉතින් ඉන්නේ හැබැයි මේ කතා කරන ඔබ විවෘත වෙන්න ඕනේ. ඔබේ මනස විවෘත කර ගන්න ඕනේ. ඔබට ඔබගෙන් එළියට එන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි ඔබට මේක දකින්න පුළුවන් වෙන්නේ. ගොඩාක් එක දෙයක් කිව්වොත් එහෙම හොඳට බලන්න. ඔබ යම් කිසි කරුණක් විශ්වාස කරගෙන ඒක හරි කියලා හිතාගෙන ඒකත් එක්ක ඉන්න හිතන්නකෝ. එතකොට දැන් අපිත් මමත් මෙහෙම කරුණක් වාට කියන මම කියන්නේ විශ්වාස කරලා අහන්න කියලා. එතන මොකද වෙන්නේ? ඔබට වෙන්නේ මොකද්ද? ඔබේ විශ්වාසය අතාරින්න එනවා. එතන අන්නේ අතාරින්න අපි කැමති නෑ. අපි අල්ලගෙන තමයි යමක් අහන්නේ. අල්ලගෙන තමයි යමක් හොයන්නේ. එතකොට මොකද වෙන්නේ? ඔබ අල්ලන් ඉන්න දෙයට සාපේක්ෂව ඔබේ ලෝකෙ හැදෙන්නේ. හැබැයි ඔබ ඇතෑරියොත් එහෙම ඔබ ඇතෑරලා විරුතුනොත් මොකද වෙන්නේ? ඔබේ ලෝකේ අලුත් බීජයක් අලුත් අවකාශයක් හැදෙනවා ඔබට අලුත් ධර්මයක් අලුත් දර්ශනයක් දකින්න. එහෙනම් අත්හැරීම කියන එක ඔබට ඔබ අතාරින්න පුළුවන් වෙන තැනට ඔබ එන්න ඕනේ. ඉතින් මම අවසාන වශයෙන් ඔයාලට කියන්නේ ඔයාලා හැමදෙනාම කල්ලාන මිත්‍රවරුනි තමන්ගේ මූලය අතුලට ගිහිල්ලා බලන්න තමන් කොහෙද යන්නේ තමන්ගේ දිශානති අඳුන ගන්න. ඊට අවශ්‍ය කරන පෝෂණ ලබා ගන්න. ඒ සියලුම දේ අද වෙනකොට ඔබත් එක්ක ඉන්න ඔබත් එක්ක තියෙනවා. එහෙනම් ඒ හැමම පූර්ණ කරගෙන තමන්ගේ අධ්‍යාත්මය අවදි කරගෙන ඔබට මේ සසර ගැලවීම නිවිමුදා කරගන්න මේ පුංචි දහම් පණිවිඩය ඔබට හේතුවක් වාසනාවක් වේවා පාතමින් මම මේ පුංචි පණ සමාප්ත කරනවා ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි ජය වේවා.